ඔන්න ඉතින් ගොඩක් අය හොයපු පුංචිම පුංචි ටච් ඔන් ඔෆ් සර්කිට් එක ගැන තමයි අද මේ වීඩියෝ එක කරන්න හදන්නේ. ඉතින් මේකේ ටච් ඔන් ඔෆ් විතරක් නෙවෙයි, ඔන් කරාට පස්සේ අපට පුළුවන් මේව ලෝන් ප්‍රෙස් කරලා එළිය අඩු කරගන්න සහ ආය අතහැරලා ආය වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ගෙන යමු වීඩියෝ එකට. මොකද්ද මේ සර්කිට් එක කියලා බලන්න. ආයිබෝන් වල හැමෝටම. ඉතින් මෙන්න මේක තමයි පුංචිම පුංචි ටච් ඔන් ඔෆ් සර්කිට් එක. මේ සර්කිට් එක ඔයාට වාහනවල ලයිට් සිස්ටම් සෙට් කරන අයට සහ ලයිට් සිස්ටම් හදන අයට මේ සර්කිට් එක මං හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේකේ වයර් පින් අවුට් තියෙන්නේ කොහොමද කියලා. මේ බෝඩ් එකේ වට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතන V ධන, ඒ කියන්නේ වෝල්ටේජ් එක ඉන්පුට් කරන්න තියෙන්නේ මෙතනට ධන සහ ග්‍රවුන්ඩ් ඍණ. මෙතන ඔයාට දෙන වෝල්ටේජ් එක 24 දක්වා මේකේ ඉන්පුට් කරන්න පුළුවන්. වෝල්ට් 5ක් හරි 10ක් හරි 12ක් හරි කැමති ගාණක් ඔයාට මෙතන ඉන්පුට් කරොත් ඒ වෝල්ටේජ් එක තමයි මෙන්න මෙතනින් ඔයාට මේ අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්. මේ L ධන කියන්නේ ඒ කියන්නේ ලයිට් වලට ධන සහ ඍණ අවුට්පුට් එක තියෙන්නේ. මෙතන මේ T සටහන් වෙලා තියෙන්නේ. මෙතන තමයි ටච් වයර් එක කනෙක්ට් කරන තැන. ඒ වගේම මේකෙන් ඔයාට ඇම්පියර් 5ක් දක්වා මෙතන ලෝඩ් කරගන්න පුළුවන්. සාමාන්‍ය ෆිලමන්ට් බල්බ් එකක් හරි LED බල්බ් ප්‍රමාණයක් හරි ඒ බල්බ් එකට අදාළ වෝල්ටේජ් එක ඔයාට පුළුවන් මෙතනින් 24 දක්වා ලබා දෙන්න. ලබා දීලා ඔයාට පුළුවන් අදාළ LED හෝ ෆිලමන්ට් බල්බ් එකක් හෝ මෙතනින් ඔයාට අවුට්පුට් එක ඇම්පියර් 5ක් දක්වා ලබා ගන්න. ඊට වඩා වැඩියෙන් ගන්න යන සර්කිට් එක පිච්චෙයි. දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක සහ අවුට්පුට් එකේ ඇම්පියර් ප්‍රමාණය තමයි දැන් මේ ඔයාලට මම කිව්වේ. මේක හදලා ඉවර වෙලා වයර් පාස් කරලා ඔයාට මේක කවර් කරලා වහගන්න, ඒ කියන්නේ මේක ෂෝට් නොවෙන්න හදාගන්න ස්ලිව් කෑලිත් මේ බෝඩ් එකක් ගන්න එනවා. සහ මේ ටච් එක සඳහා කොහෙට හරි තියලා එනියක් දාන්න මේ වගේ අඟල් 8ක විතර වයර් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒක මෙතෙන්ට තමයි පාස් කරන්න තියෙන්නේ. වීඩියෝ එකේ ඉස්සරහට යනකොට මම තව වැඩි විස්තර ඔයාලට මේක ගැන කියන්නම්. හරි, මේකේ වයර් ටික පාස් කරගෙන බලමු කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කියලා. මුලින්ම මම මේකට මේ ධන සප්ලයි දෙන තැනට රතු වයර් එකක් පාස් කරගන්නවා. ඍණ සප්ලයි කළු වයර් එකක් පාස් කරගත්තා. ටච් එකේ වයර් එක මේ T සටහන් වෙලා තියෙන තැනට පාස් කරගත්තා. අවුට්පුට් එකට කෙලින්ම අපි මේක වෝල්ට් 12 එකක් ඒක මේ දැන් මම මෙතෙන්ට පාස් කරගන්නවා. ධන පාස් කරගත්තා. හරි, ඔන්න LED පටියේ වෝල්ට් 12 LED පටියක් මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති 12. මේක 24 එකක් මේ උනත් ඔයාලට යූස් කරතයි මේ ඩිවයිස් එක හරහා. එහෙම වුණොත් ඔයාලට වෝල්ට් 24ක් ඉන්පුට් කරන්න වෙනවා මේකට. ඒකේ හරි එළිය ලබා ගන්න. ඒ වගේම ඔයාලට ඇම්පියර් 5කට වඩා මේකේ අවුට්පුට් එකෙන් ගන්න යන්න එපා. ඩිවයිස් එක පිච්චේවි. හරි, චෙක් කරලා බලමු. වෝල්ට් 12 සප්ලයි එකක් තමයි දැන් මේකට ලබා දෙන්න හදන්නේ. වෝල්ට් 12යි. ඒ විදිහට අත් වෙනවා. ඔන් ඔෆ් කරගන්න පුළුවන් ටච් කරලා. මේ විදිහට. ඔන් වුණාට පස්සේ පුළුවන් ලෝන් ප්‍රෙස් කරලා එළිය අඩු කරගන්න. එළිය ওই වගේ පොඩි ප්‍රමාණයකට තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ එතෙන්දලා ආය මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. අපිට මේ අඩු කරලා අපි එක ලෙවල් එකකට තියාගත්තට පස්සේ අපිට එතන පුළුවන් ඒ විදිහට අඩු ලෙවල් එකේ තියාගෙන වැඩ කරන්න. අපි හිතමු ඔය ගන්න තමයි අඩුම. එතනත් පුළුවන් මේ විදිහට තියාගන්න අඩුවෙම. ඉතින් මේකේ මේ තව විශේෂත්වයක් තියෙන්නේ මේක සාමාන්‍ය ඝනකම ප්ලාස්ටික් එකකුණත් ඇතුලෙන් එනියක් දාලා හරි නැත්නම් මේකේ තව ගොඩක් දුර අදින විදියට ඔයාලට පුළුවන් දඟරේ වගේ හදාගන්න වයර් එක. ඒක මම ඔයාලට පෙන්නන්නම්. වයර් එකක් කරගෙන ඔයාලට පුළුවන් මේ විදියට
මේ වගේ ලස්සනට මේ දඟරි වගේ හදලා මේක පුංචි වෙන්න තව ගන්න මැද මේ යම් කිසි දෙයක මේම අලවලා මෙතෙන්ට වයර් එක පාස් කරන්න. එතකොට මේ පැත්තෙන් ටච් කරත් මේක මේ වැඩ කරනවා. ඒ වගේ දුරකට වැඩ කරනවා. මම ඔයාලට පෙන්නන්නම් මේක. යම් කිසි බෝඩ් එකක මේක අමුණලා මේ තියෙන්නේ සාමාන්‍ය ඝනකම බෝඩ් එකක්. ඇඟිල්ලත් එක්ක බලුවම ඔයාලට පේන මේකේ ඝනකම. මම දැන් මේක මේ පැත්තේ තියලා මේ අලවා ගන්නවා. මේ විදිහට අලව ගත්තා. මේ පැත්ත හරවුවා. මේ විදිහට වැඩ කරනවා. ඉතින් මේක තව දුරට වැඩ කරනවා. ඔයාලට පුළුවන් නම් මේක මේ වයර් එකෙම පුළුවන් ස්පින් එක වගේ මෙතන මේ හදාගන්න. ඊට පස්සේ සාමාන්‍ය මීටත් වඩා ඝනකම එකක් වුණත් ඔයාලට මේකේ ඔන් ඔෆ් කරන්න පුළුවන්. දැන් මෙහෙම මේ එක තැනකනේ මම දාලා තින්න හරියටම එතන ප්‍රෙස් වුණොත් තමයි මේක ඔන් ඔෆ් වෙන්නේ. අඩු වැඩි කරන ඒවා ඔක්කොම මේ ඒ විදිහට වැඩ කරනවා. අර මේ මම නට් එක හයි කරන කෑල්ල විතරයිනේ හයි කරේ. මේක මොකක් හරි ප්ලේට් කෑල්ලක වගේ හයි කරගත්තොත් පළල හිටින්න මේ එක්තරා දුරකට හදා ගන්න පුළුවන් වැඩ කරන විදිහට. ඉතින් මේ ওই විදිහට තමයි අද මේ වීඩියෝ එකෙන් මට කියලා දෙන්න ඕනේ මේක මොකද්ද සහ වැඩ කරගන්නේ කොහොමද කියලා. සහ මං හිතන්නේ මේ සර්කිට් එක දැනට ලංකාවේ ඔයාට මිලදී ගන්න නැති වෙයි. මේ වීඩියෝ එකෙන් පස්සේ නම් කවුරු හරි මේක ඕඩර් කරන්න පටන් ගනිමි කියලා මන් හිතනවා. සහ මේ මට මේක ලංකාවට ඔයාලට ලබා දෙන්න පුළුවන් හැකියාවක් ලැබුණොත් මේ වීඩියෝ එක පහළ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාලා තියන්නම්. ඔයාලා පහුවෙලා හරි වීඩියෝ එක බලනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න. මම මේක ගන්න තියෙන තැනක් තිබුණොත් ඔයාලට ඒ විස්තර මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයාලට ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. බොහොම පොඩි මුදලක් තමයි මේක වෙන්නේ. ලංකාවට තියෙන සිපින් චාර්ජස් එක්ක නම් ඔයාලට පොඩි මුදලකට නම් කොහෙත්ම ගන්න ලැබෙන එකක් නැහැ ඔන්ලයින් ඕඩර් කරලා. ඒ නිසා ඔයාට මේක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ලැබුණොත් ඒ ගැන විස්තර මම මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේ ගැන තව මොනවා හරි නොදන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේම අලුත් වීඩියෝක් අරගෙන ඉක්මනටම එන්න.